ශ්‍රී ලංකාවේ තල් අරණේ කෙළවරකට ආවා. පේදුරු තුඩුව. මෙතන නේවි එකේ කැම්ප් එක තියෙනවා. ඒත් එක්කම ලයිට් හවුස් එක තියෙනවා. මෙතනින් අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. මම මෙතන නවතින්න එහෙම නැත්නම් මෙතන බහින්න ප්‍රධානම හේතුව බවට පත් වෙන්නේ පැරණි කාලයේදී පේදුරු තුඩුව එහෙම නැත්නම් ලංකාවේ කෙරවල විදියට සටහන් කරලා තිබුණු තැන තමයි මෙතන. හැබැයි මේ වෙනකොට ඒ තැන පොඩ්ඩක් වෙනස් කරලා වෙනම තැනක ශ්‍රී ලංකා ධජ සවි කරලා එතන තමයි ලංකාවේ මේ පේදුරු තුඩුවත් එක්ක තියෙන කෙළවර කියන එක ලංකාවේ කෙළවරක් කියන විදිහට දැන් පිළිගන්නේ ඒ ස්ථානයේ අපි පරණ තැන පොඩ්ඩක් බලාගෙන අලුත් තැනටත් යමු. ලයිට් හවුස් එක පේනවනේ. ඔන්න මම එනවා පේදුරු තුඩුවට. ඉතිහාසයේදී අතීතයේදී ලංකාවේ උතුරු කෙළවර විදිහට සටහන් කරේ මෙතන. දැන් පොඩ්ඩක් තැන වෙනස් වෙලා මම අර කලින් කිව්වා වගේ අපි එතෙන්ටත් යමු බලන්න. මේ තැපල් පෙට්ටියත් එක්ක මේ ස්ථානය තමයි හඳුනා ගන්න තියෙන තැන පේදුරු තුඩුවේ කෙළවර විදිහට. මෙතන හරි විශේෂයි. මෙතන තියෙන ගෙදර සඳහන් කරලා තියෙන්නේ උතුරු කෙළවර නිවස කියලා. උතුරු කෙළවර කඩේ කියලා තියෙනවා ඒ ළඟම තියෙන කඩේ. ඉතින් එතෙන්ටත් ලොකු ජනප්‍රියත්වයක් තියෙනවා අනිවාර්යයෙන්ම. මොකද උතුරු කෙළවරේ තියෙන ගෙදර සහ කඩේ. ඒ තමයි මේ පොඩි කඩයක් තියෙනවා. ඉතින් ආපු වෙලාවකට මෙතනත් මොනවා හරි ගන්න පුළුවන්. මොකද විශේෂයෙන්ම මේ පළාතට අදාළ දේවල් තියෙනවා. දැන් මේ උතුරු කෙළවර කඩේ තියෙනවා මිදි වයින්, මිදි කෝඩියල්, නෙල්ලි කෝඩියල්, පේදුරු තුඩුව වඩේ හරි ප්‍රසිද්ධයි මේ පැත්තට. ඒ වගේ විශේෂතා බොහොමයක් තියෙනවා. ඉතින් අපි මේවත් හැකි විදිහට පුළුවන් විදිහට ඔබට ටික හරි පෙන්නගෙන මේ ගමන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. උතුරු කෙළවර කඩෙන් වඩේ එකක් ගත්තා. මේ තමයි මේ පැත්තේ තියෙන විශේෂ වඩේ. පේදුරු තුඩුවේ වඩේ. අර සාමාන්‍යයෙන් අපි දන්න මහත ලොකු වඩේ නෙමේ. පුංචි වඩේ එකක්, පැතලි වඩේ එකක් තමයි තියෙන්නේ. ඒ තියෙන්නේ පේදුරු තුඩුව වඩේ. දැන් අපි ඉන්නේ මෙතන සක්කොට්ටායි. අපි ඉස්සලා හිටියේ පොයින්ට් පේඩ්‍රෝ. පේදුරු තුඩුව. එතන තියෙන්නේ දැන් රට මැදට වෙන්න. ඒක නිසා අවසාන තැන එතන නෙවෙයි කියලා වර්තමානයේදී සලකන්නේ මෙන්න මෙතන දැන් අපි ඉන්න තැන. වර්තමාන සිතියම් ගත කිරීමේදී හෝ එහෙම නැත්නම් යම් ගොඩ කිරීමක් නිසා හෝ දැන් ශ්‍රී ලංකාවේ භූමිය මෙතෙක් ඉහළට ඇවිල්ලා තියෙනවා. නැත්නම් මුහුදෙන් එළියට ගිහිල්ලා තියෙනවා. ඒක නිසා දැන් අපිට බැලුමටත් පේනවා මේ උතුරු කෙරවලේ අවසානම තැන තමයි පොයින්ට් එක විදිහට මෙතන දැන් සඳහන් වෙන්නේ. අපි එතෙන්ටයි යන්න සූදානම් වෙන්නේ. ගිහිල්ලා බලමු. දැන් අපි ඇවිදලා තියෙනවා වර්තමානයේ අපි හඳුනා ගන්න උතුරු කෙළවරට. ජාතික ධජය මෙතන ප්‍රදර්ශනය කරලා මේ ස්ථානයේ සලකුණු කරලා තියෙනවා. ඕනම කෙනෙකුට හඳුනා ගන්න පුළුවන්. අපි ඔබට ආරාධනා කරනවා සුබ අපි ආවා වගේම මෑත කාලිනව මේ පැත්තේ සංචාරය කරේ නැත්නම් අනිවාර්යෙන් එන්න. මේ උතුරු ප්‍රදේශයේ තියෙන විශේෂත්වයන් දැක බලා ගන්නට අලුත් දේවල් බොහොමයක් එකතු වෙලා තියෙනවා. හුඟක් දේවල් අලුතෙන් මේ ප්‍රදේශයේදී දැක බලා ගන්න අපිට ඒක නිසාම අවස්ථාව තියෙනවා. ඒ දේවලුත් එක්ක මේ වගේ සුවිශේෂී තැන් වලට ඇවිල්ලා මේ ඔබේ මගේ රට කාලාන්තරයක් රට දෙකඩ වෙලා වගේ කාලයක් තිබුණා යුද්ධයකුත් එක්ක. දැන් මේ සියල්ලෙන් අත්මිදලා ශ්‍රී ලංකා මාතාව අපි හැමෝගෙම මේ සමස්ත රටම ඒකච්ඡත්‍ර වෙලා තියෙන කාල සීමාවක් මේ. ඉතින් මේ හොඳම කාලය අපිට සංචාරය කරන්නට මේ උරුමයන් දැක බලා ගන්නට අපි ඔබට ආරාධනා කරන බොහොම ගෞරවයෙන් එන්න මේ ඔබේ මගේ රටේ සංචාරය කරන්න.
යාපනයට යන ඔබට ඉතා සුවදශීලී ආගන්තුක සත්කාර සපිරුණු විවිධාකාර ප්‍රණීත ආහාර සමග යාපනයට ආවේනික රසවත් ආහාර රටා. යාපනයේ කිසිම තැනකින් නොලැබෙන විශේෂ සුඛෝපභෝගී පහසුකම් රැසක් සාධාරණ මිල ගණන් යටතේ ඔබේ නිවාඩුව ඔබට අවශ්‍ය පරිදි විඳින්න. දැන්ම කතා කරන්න 076 640 21 51 The Thinnai All Suite Hotel යාපනය. ජීවිතය ජීවත් කරවන ජීවය සොයා සුභා. ලස්සන තැනක විශේෂ කෝවිලක් තියෙනවා. සෙල්ව සන්නිධි කියලා තමයි මේ කෝවිල හඳුන්වන්නේ. මේ කෝවිලේ තියෙන විශේෂත්වයන් අතරින් ප්‍රධානම කාරණාවක් තමයි දැන් නම් වෙලාව හවස 4:00ට විතර වෙලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් දවල් වෙලාවක ආවනම් කෑම කන වෙලාවක ආවනම් මේ කෝවිලට ගියොත් ඕනම කෙනෙකුට ආහාර ලබා දෙනවා. දවල් ආහාරය 365 දවසෙම නොමිලේ එන හැම දිනකටම ලබා දෙනවා. ඒක විශේෂත්වයක් මේ කෝවිලේ. අර වෙනත් කෝවිල් වගේ විශාල පිළිම එහෙම දේවල් වටපිටාවේ පේන ඒ ගොඩනැගිල්ල එහෙම වෙනසක් දකින්න නැහැ. බොහොම සරල චාම් කෝවිලක් තමයි තියෙන්නේ. හැබැයි මෙතන තියෙන විශේෂත්වය තමයි 365 දවසෙම එන හැමෝටම දවල් ආහාරය ලබා දීම මෙතන සිදු වෙනවා. ඒ කාරණාව අපිට ඔබට මතක් කරන්න තියෙනවා. මේ දකින්නේ මේ කෝවිලත් එක්කම තොණ්ඩෙමන් නාරු කියලා හඳුන්වන ඇල මාර්ගය. මේක මහමුද දක්වා යන ස්වභාවික ඇලක් නොවන කෙනෙක් විසින් කරවපු හදපු ඇල මාර්ගය. තොණ්ඩෙමන් කියන රජ කෙනෙක් මේ කටයුත්ත කළා කියලා තමයි මේ ප්‍රදේශය අපි තොරතුරු හොයනකොට අපිට කියපු කාරණාව බවට පත් උනේ. එහෙම තැනක් තමයි තොණ්ඩෙමන් නාරු කියන නමින් හඳුන්වන්නේ. ඒ අතීතයේ හිටපු තොණ්ඩෙමන් කියන රජ කෙනෙක් කරපු ඇලක් විදියට. මෙතන මේ බොහොම අපූර්ව දර්ශනයකුත් අපිට දැක බලා ගන්න පුළුවන්. මේ පාලම හරහා ගිහලා තමයි අර කෝවිලට යන්නත් මාර්ගය පැටලලා තියෙන්නේ. ඔය වගේ විශේෂතා කිහිපයක් තියෙනවා. අනිත් එක තමයි දැනුත් බැලුවොත් එහෙම අහසේ තියෙනවා සරුංගල් ටිකක් වෙන ආකාරයේ සරුංගල්. මේ සරුංගල් රටාවක් පේනවා ඔබට. විශාල සරුංගලයක් තියෙනවා. ඒකෙම තව පොඩි සරුංගල් ගණනාවක් තියෙනවා. විශේෂයෙන්ම මේ ප්‍රදේශයේ පොංගල් වලට පසු දවසේ විශාල සරුංගල් සැනකෙලියක් තියෙනවා. ඉතින් මේ වගේ ලස්සන සරුංගල් විශාල වශයෙන් මේ සැනකෙලි ටික එකතු වෙනවා කියලා තමයි මට දැනගන්න ලැබුණේ. පොංගල් වලට පස්සේ දවසේ තමයි ඒ සරුංගල් සැනකෙලිය පවත්වන්නේ යාපනයේ. යාපනයේ සංචාරයේ දැන් අපි ඉන්නේ කංකසන්තුරේ. කංකසන්තුරේ මුහුදුවරලට අපි ආවේ. බීච් එකට අපි ආවේ විශේෂයෙන්ම මේ උතුරේ සංචාරය කරනකොට මුහුදේ නා ගන්න කැමැත්තක් ඇති වුණොත් එන්න හොඳම තැනක් තමයි මේ. බොහොම ආරක්ෂිතව නා ගන්න පුළුවන්
මුහුදු වැරලක් විදිහට දරුවන්ට ටිකක් නිදහසේ ඉන්න පුළුවන් තැනක් විදිහට මෙතන හඳුන්වලා දෙන්නට පුළුවන්කම තිබෙනවා. ඒත් එක්කම මේ පැත්තෙන් තියෙන්නේ කංකසන්තුරේ දුම්රිය ස්ථානය. ලංකාවේ දුම්රිය මාර්ගවලින් උතුරට එන දුම්රිය අවසානයෙන් එන්නේ කංකසන්තුරේට. කංකසන්තුරේ තමයි අවසාන දුම්රිය ස්ථානය පිහිටලා තියෙන්නේ. ඒකත් එක විශේෂත්වයක්. බීච් එකට ආවට පස්සේ අන්දෑවරුවක බොහොම අපූර්වට මේ සිසිලස විඳ ගන්නට අපිට ඉඩකඩක් තියෙනවා. ඒ වගේම දරුවන් වෙනුවෙන් අර පැත්තේ වෙනම ළමා උද්‍යානයක් සකස් කරලා තියෙනවා. මේ සියලු දේවල් එක්ක ඔබේ නිවාඩුව ටිකක් වෙනස් විදිහකට ගත කරනකොට කංකසන්තුරේටත් ඇවිදilla මේ වෙනසත් අත්විඳින්න කියලා අපි ඔබට මතක් කරනවා. එහෙනම් සෝබා වැඩසටහනත් එක්ක එකතු වෙලා ඉන්න අපි මේ උතුරු කරේ යන්න තියෙන හුඟක් තැන් වලට යන්න සූදානම්. තවදුරටත් මේ එක තැනක් විතරයි. සුන්දර යාපනයේ මෙවර චාරිකාවට අපිට ආරාධනා කළේ අපේ සත්කාරක හෝටලේ බවට පත්ුනේ ද තෙන්නයි හෝටලය. තෙන්නයි හෝටලයට આવොත් එහෙම ඔබට ඉතාමත් විශේෂ අවස්ථාවන් ගණනාවක් එක්ක ඔබේ නිවාඩුව ගත කරන්න පුළුවන් කියන කාරණාව දැන් ඔබ දන්නවා. මොකද මේ හෝටලේ තියෙන සුව පහසුව ඒ වගේම සේවක මණ්ඩලයේ තියෙන සුහදශීලීත්වය මේ සියලු දේවල් වගේම ඔවුන්ගෙන් ඔබට මේ ප්‍රදේශයේ සංචාරය කරන්න තියෙන තැන් දැන් මේ අපි වැඩසටහනෙන් පෙන්න තැන් වලට අමතරව තව යන්න තියෙන තැන් එහෙම නැත්නම් ඔබ කැමති තැන් පිළිබඳව ඒවට යන්න ඕන හොඳම වෙලාවල් මොනවද මේ ආදී බොහෝ දේවල් ඔබට දැනගන්න පුළුවන්. මොකද මේ කාර්ය මණ්ඩලය සියලු දේවල් වලින් සන්නද්ධ කාර්ය මණ්ඩලයක් ඇතුළේ ඉන්නේ. විශේෂයෙන්ම පරිසර වේදීන් මේ හෝටලයත් එක්ක ඉන්නවා. ඉතින් ඔවුන් එක්ක ඔබට අවශ්‍ය තොරතුරු බෙදා හදා ගන්නට දැනගන්න ටිකටක් තිබෙනවා. මේ සියලු කාරණාවන් එක්ක මෙවර අපේ සත්කාරක හෝටලේ බවට පත්ුණු තෙන්නයි හෝටලයත් එක්ක ඔබටත් වෙනස් නිවාඩුවක් ගත කරන්න පුළුවන් කියන කාරණාව බොහොම කැමැත්තෙන් අපි මතක් කරන්නේ. මේ වගේ විශේෂ තැන් ඕන වෙලාවක බලන්න එන්න ට්‍රැවල් මැප් විත් තරංග YouTube නාලිකාවට. ඒත් එක්කම ඔබේ අදහසක් කමෙන්ට් කරලා යන්නත් එහිදී ඔබට පුළුවන්කම තියෙනවා. අපට කතා කරනවා නම් ඔන්න තියෙනවා දුරකථන අංකය. ඔබේ අදහස් අපට ශක්තියක්. අපි දැන් ඉන්නේ මර්නාර් මඩල වල. කිලෝමීටර් 12මාරක් විතර තමයි යාපනයේ නගරයට තියෙන්නේ. අපි දැන් මේ සංචාර අතරතුරේ යනකොට දැක්ක විශේෂ මම මෙතන නැවතුනේ. යාපනයේ ප්‍රදේශයේ තියෙන විශාලතම හනුමාන් කුළුණු තියෙන්නේ මෙතන. ඒක නිසා මෙතනදී මේ ප්‍රදේශයේ හැමදෙනාම වගේ මෙතන ආශිර්වාද ලබාගෙන තමයි මෙතන යන්නේ මේ ප්‍රදේශ වාසීන් විදිහට. අපි මේ පැත්තේ ඔබට පෙන්නලා මේ පිළිවෙල පොඩක් මතක් කරලා මේ තුනකද මේ පැත්තේ එන අයට මේකත් බොහොම විශේෂ තාමත් විශාල හනුමාන් පිළිවෙලක් තියෙනවා. පොඩක් මේක මෑත් කාලේ නෝද පොවිලක් කියලා දැනගන්න ලැබුණේ. අපි ලාග මේ පැත්තට පොඩක් ඇදලා බලාගෙන යන්න කියලා අපි ඔබට මතක් කරනවා.